කතා කරනවා ඇති. අයිසේ තමුසලා හරියට ඉගෙන ගන්නෙත් නෑ. ඉස්කෝලේ ඉන්නේ ලව් කරන්න. එහෙමත් නැත්තම් බජව් දාන්න. ඒත් නැත්තම් ක්‍රිකට් ගහන්න. තමුසලා ඒවට ආසයි වගේ ඉගෙන ගන්නත් ආස වෙන්න ඕන. දැන් අද ඉතිහාස පීරියඩ් එක කට් කරේ නැත්තම් තමුසලා අතන පන්ති ඉගෙන ගන්නවනේ. කට් කරපු හින්දානේ දැන් මේ මෙතන බල්ලෝ වගේ ටොපිකල අහුලන්නේ. මට නම් තේරෙන්නේ නෑ උඹලා ඉස්සලහට මොක්කු වෙයිද කියලා. සර් කැමති අපි කවුරු වෙනවටද? අපි නම් කැමති ඉතින් උඹලා හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යනවට. ඡේ ඒ වුණාට වැඩක් නෑ සර්. වැඩක් නෑ කියන්නේ? දැන් සර් මේ රටේ ඉගෙන ගත්තේ උන්ට තැනක් තියනවද? නෑනේ. මොකද නැත්තේ? ඔය ඕන තරම් තියෙන්නේ. මොන පිස්සුද සර්? මේ රටේ ඉගෙන ගත්තේ උන්ට තැනක් දීලා තිබ්බනම් අද අපි මෙහෙම ටොපිකල අහුලන්නෙත් නෑ. දැන් ඒකේ මේකේ අතර තියෙන සම්බන්ධය මොකද්ද? නෑ ඉතින් සර් මං කියන්නේ එහෙම ඉගෙන ගත්තේ උන්ට තැනක් දීලා තිබ්බනම් අද මේ වැඩේටත් වෙනම කවුරු හරි ඉන්නවනේ. අනිවාර්යෙන්. ඒකනේ මං දැන් ඒ තැන උඹලට දීලා තියෙන්නේ. උඹලා හරියට ඉගෙන ගන්න නෑනේ. ඒ හින්දා පුතාලා ඔය ටික කරලා අනිත් පීරියඩ් එකේ පන්ති වලට ගිහලා ඉගෙන ගන්න.